ඇස්වටේ කළුවීම කියලා කියන්නේ ගොඩක් අයට තියෙන ගැටලුවක්. මේක නිසාම මේ ගැන තියෙන වෛද්‍ය ප්‍රතිකාර, නූතන වෛද්‍ය ප්‍රතිකාර මොනවද කියලා ද ස්කින් channel හරහා කතා කරන්න මම තීරණය කරා. ඇස්වටේ කළුවීමට ඔබට ගෙදරදිම කරන්න පුළුවන් දේවල් මොනවද කියලා කලින් වීඩියෝ එකකින් ද ස්කින් channel වලින් මම කතා කරා. අද මෙම වීඩියෝ එකකින් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇස්වටේ කළුවීමට බලපාන හේතු සහ මේ සඳහා තියෙන වෛද්‍ය ප්‍රතිකාර මොනවද කියලා. ඇස්වටේ කළුවීම කියලා කියන්නේ ගොඩක් වෙලාවට විවිධ හේතුවල එකතුවක් නිසා ඇතිවෙන දෙයක්. විශේෂයෙන්ම ආසියාතික අපට මේ සඳහා ජානමය බලපෑමක් තියෙනවා. ඉතින් මෙන්න මේ ජානමය බලපෑමක් තියෙන අයගේ විශේෂයෙන්ම මැදි වයස ලං වෙනකොට ඇස්වටේට කළු පැහැයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තවත් වෙලාවට මේක ඇති වෙන්නේ post inflammatory hyperpigmentation කියන තත්ත්වය නිසා. ඒ කියන්නේ ඇස්වටේට ඇතිවෙන යම්කිසි සමේ රෝගයක්. බොහෝ වෙලාවට මේක එක්සීමා එහෙමත් නැත්නම් රක්තය කියන තත්ත්වය වෙන්න පුළුවන්. ඒ තත්ත්වය හොඳ වෙනකොට එතෙන්දී පසුකාලීනව ඇස්වටේ කළු පැහැයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම නිතර ඇස් පොඩි කිරීම නිසාත් විශේෂයෙන්ම ඇලර්ජික් කන්ජන්ක්ටිවයිටිස් කියන ඇස්වල කඳුළු ගැලීම, ඇස් රතු වීම සහ ඇස් කැසීම වගේ දෙයක් තියෙන කෙනෙක්ට මේ වගේ ඊට පස්සේ ඇස් වටේට කළු ගතියක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තවත් සමහර වෙලාවට මේ වගේ ඇත්තටම මෙලනින් වර්ණකයේ තියෙන වැඩිවීමක් එහෙමත් නැත්නම් ඇත්තටම කළු ගතියක් නැතුව ඇස් වටේට කළු ගතියක් අපිට පෙන්눔 කරන්න පුළුවන්. මේ තත්ත්වයට බලපාන විවිධ හේතු තියෙනවා. එකක් තමයි ඇස් වටේ සම තුනී වෙනකොට යටින් තියෙන රුධිර වාහිනී වල තියෙන රුධිරය සහ ඒවයි තියෙන පාට නිසා ඇස් වටේට අඳුරු පැහැයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තවත් සමහර වෙලාවට විශේෂයෙන්ම වයසට යනකොට ඇස් වටේට ඇතිවන විවිධ වෙනස්කම්. ඒ කියන්නේ වයසත් එක්ක ඇස් වටේ රැලි මතුවෙන්න පුළුවන්. ඒ වගේම තවත් වෙලාවට වයසට යෑමත් සමග ඇස් වටේට ඇතිවන සමේ සහ මාංශ පේශී වල ඇතිවන වෙනස්කමක් නිසා ඇස් ගිලා බහපු ගතියක් ඇති වෙන්න පුළුවන්. මේකත් සමගත් ෂැඩෝ ඉෆෙක්ට් එකක් නිසා ඇස් වටේට කළු ගතියක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තවත් සමහර වෙලාවට puffy eyelids එහෙමත් නැත්නම් විශේෂයෙන්ම ඇස් පිහාටුවල යටි පිහාටුවේ ඉදිමීමක් වගේ දෙයක් නිසාත් මේ වගේ ඇස් වටේට කළු ගතියක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඇස් වටේ කළු වීමට බලපාන හේතු විවිධාකාර වෙනවා. ඒ වගේම සමහර වෙලාවට විශේෂයෙන්ම ඇස් වලට දමන විශේෂ සමහර ආලේපන ඖෂධ වර්ග නිසාත් ඇස් වටේ කළු ගතියක් ඇති වෙන්න පුළුවන්. ඇස් වල ප්‍රෙෂර් වැඩි වීමට ඒ කියන්නේ ග්ලෝකෝමා කියන තත්ත්වයට දාන ආලේපන නිසා ඇස් වටේට කළු වීමක් සමහර වෙලාවට ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තවත් සමහර වෙලාවට කෙනෙක් රූපලාවන්‍ය විදියට ඒ කියන්නේ කොස්මෙටික්ස් විදියට භාවිතා කරන සමහර දේවල් නිසාත් ඒවට ඇතිවන ආසාත්මිකතා නිසාත් මේ වගේ ඇස් වටේට කළු වීමක් ඇති වෙන්න පුළුවන්. ඇස් වටේ කළු වීමට බලපාන තවත් හේතුවක් වෙන්නේ ස්ක්‍රීන් ටයිම්. එහෙමත් නැත්නම් කම්පියුටර් එක එහෙමත් නැත්නම් ඔබේ සෙල්ෆෝන් එක සමග ඔබ ගත කරන කාලය වැඩි වෙනකොට ඇහැට ඇතිවන ස්ට්‍රේන් එකත් සමග ඇස් වටේ කළු වීමක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තවත් සමහර වෙලාවට ඔබ ප්‍රමාණවත් ලෙස නිින්දක් ලබා ගන්නේ නැත්නම් ඔබේ ඇස් වටේ කළු ගතිය වැඩි වෙන්න පුළුවන්. මත්පැන් පානයත් ධූමපානයත් මේ සඳහා බලපාන බව සමහර වෛද්‍ය පරීක්ෂණ වලින් සොයාගෙන තියෙනවා. ඇස් වටේ කළු ගතිය අඩු කරගන්න ඔබ අනුගමනය කරගන්න ඕන විශේෂිතම දේ තමයි ඇස් වටේ සම හිරු එළියෙන් ආරක්ෂා කර ගැනීම. ඒ සඳහා ඇස් වටේ සමට සුදුසු වන සන් ක්‍රීම් එකක් තෝරගන්න ඔබට ඔබේ සම් පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මම කලින් සඳහන් කරා ඇස් වටේ කළු වීමට බලපාන හේතු කීපයක් තියෙනවා කියලා. එයින් එකක් තමයි මේ ඇස් වටේ සමේ තියෙන වර්ණක සෛලවල වැඩිවීමක් හෝ ඒ වර්ණකවල වැඩි වෙලා ඇත්තටම කළු ගතියක් ඇති වෙන එක. මෙන්න මේ වගේ අවස්ථාවලදී මේ කළු ගතිය අඩු කිරීමට ඔබට ආලේපන වර්ග, ඒ කියන්නේ සම ස්කින් වයිට්නින් ඒජන්ට්ස් එහෙමත් නැත්නම් ස්කින් ලයිට්නින් ඒජන්ට්ස් ඔබට භාවිතා කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට සම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක්ගෙන් ඔබට ඇස් වටේ ආලේප කරන දෙන ආලේපනවල රසායනික ද්‍රව්‍යවල එකතුවක් තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ ආලේපනයක් භාවිතා කරනකොට සමහර වෙලාවට ඉරිටේෂන් එකක් වගේ දෙයක් එන්න පුළුවන් නිසා මුලදී ඒක එක තැනක විතරක් ගාලා ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් ඒක ආලේප කරන එක වැඩි කරන්න පුළුවන්. ඒ වගේම මේ විදිහට වර්ණක සෛලවල වර්ණක නිපදවීම නිසා
කළු ගතියක් ඇති වෙලා තියෙනවා නම් එම කළු ගතිය අඩු කිරීමට ආලේපන වලට අමතරව ඔබට ඇස් වැටියට කෙමිකල් පීලිං කියන ප්‍රතිකාරය කරන්න පුළුවන්. කෙමිකල් පීලිං පිළිබඳවත් විස්තරාත්මක වීඩියෝ එකක් ද ස්කින් චැනල් හරහා මම කලින් කරලා තියෙනවා. මෙම ඇස් වටේට කෙමිකල් පීලිං කරනකොට ඉතාමත් පරිස්සමට කළ යුතු දෙයක් වෙනවා. මොකද මේ සඳහා භාවිතා කරන සංඝටකත් ඉතාමත් ඇස් වටේට සුදුසු જાතියේ දේවල් වෙන්න ඕන. ඒ වගේම මේ ඇස් වටේට කෙමිකල් පීලිං කියන එක ඉතාමත් පරිස්සමට ඒ සඳහා මනා පළපුරුද්දක් තිබෙන කෙනෙක් විසින් කළ යුතු ප්‍රතිකාරයක් වෙනවා. මොකද මම කලින් සඳහන් කරපු විදිහට ඇස් වටේට තියෙන්නේ ඔබත් දන්නා විදිහට ඉතාමත් තුනී, ඉතාමත් සංවේදී සමක් නිසා. තවත් සමහර වෙලාවට හැමෝටම නෙවෙයි අපි ලේස ප්‍රතිකාරවලිනුත් මේ ඇස් වටේ කළු වීම අඩු කරගන්න බලනවා. මෙහිදීත් ලේස ප්‍රතිකාර කිරීමේදී අපි ඉතාමත් පරිස්සමට කළ යුතු වෙනවා. මොකද සමහර ලේස ප්‍රතිකාර වලින් මේ ඇස් වටේ තියෙන කළු ගතිය තවත් වැඩි වෙන්න පුළුවන්. ඒ හරියාකාර හරි මාත්‍රාවලින් සිදු කරේ නැති වුණොත් post inflammatory hyperpigmentation කියන තත්ත්වය ඇවිල්ලා ඇස් වටේ කළු වීම තවත් වැඩි වෙන්න පුළුවන්. මීට අමතරව සම වියපත් වීම නිසා, ඒ කියන්නේ සම වයසට යෑම නිසා ඇතිවන විවිධ ස්ට්‍රක්චරල් වෙනස් වීම නිසා ඇස් වටේ කළු වීම සිදු වෙනවා නම් එතෙන්දී අපිට කොලජන්, සමේ තියෙන කොලජන් තන්තු උද්දීපනය කරන ප්‍රතිකාර කරන්න පුළුවන්. මේ සඳහා අපි මයික්‍රෝ නීඩ්ලින් ප්‍රතිකාරය කරන්න පුළුවන්. ඒ කියන්නේ සමට ඉතාමත් තුනී ඉදිකටු වගේ දෙයක් පතිත කිරීමක් සිදු කරනවා. මෙහිදී ඒක නිසා සමේ තියෙන කොලජන් තන්තුවල ස්ටිමියුලේෂන් එකක්, උද්දීපනයක් වෙලා කොලජන් තන්තුවල ප්‍රමාණය වැඩිවීමක් සිදු වෙනවා. ඒ වගේම රුධිර පට්ටිකා සාන්ද්‍රණය ආශ්‍රිතව කෙරෙන, අපි රුධිර පට්ටිකා සාන්ද්‍රණය ගැන කලින් කතා කරලා තියෙනවා. ඒක සමටත් හිස කෙස් වලටත් ගොඩාක් ප්‍රතිඵල දෙන ප්‍රතිකාරයක්. ඉතින් මේ ප්‍රතිකාරය අපිට ඇස් වටේ කළු වීමටත් භාවිතා කරන්න පුළුවන්. මීට අමතරව ඇස් වටේ හැම ගිලා බැසීමක් වගේ දෙයක් නිසා ඇස් වටේට ෂැඩෝ ඉෆෙක්ට් එකක් නිසා කළු වීමක් ඇති වෙනවා නම් එතෙන්දී ෆිලර්ස් කියන ඉන්ජෙක්ෂන් වර්ගය එන්නත් කිරීමෙන් අපිට ඒ ගිලා බහපු ගතිය අඩු කරලා ඇස් වටේ තියෙන කළු ගතිය අඩු කරන්න පුළුවන්. මීටත් අමතරව ඉන් එහාට ගිහිල්ලා ඇස් වටේ කළු වීම ඇති වෙන්නේ වයසට යෑමත් සමගම ඇහි පිහාටු වල ඇතිවන ඉදිමුම් වගේ තත්ත්වයක් නිසා සහ ඇස් පිහාටු එල්ලා වැටීමක් වගේ දෙයක් සිදු වෙනවා නම් එහිදී සැත්කමක් මගින් මෙම තත්ත්වය ස්ථිර වශයෙන්ම අඩු කරගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ විදිහට ඔබෙත් ඇස් වටේ කළු වෙලා තියෙනවා නම් ඇස් වටේ කළු වීමට බලපාන හේතුව හොයලා බලලා ඒකට අවශ්‍ය විදිහට නිසි ප්‍රතිකාරවලට යොමු වීමෙන් ඒ තත්ත්වය මඟහරවා ගන්න පුළුවන් කියලා ඔබට වැටහෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා.